Hi guys, welcome to Kaushik's YouTube channel. අද මම එක්සෑම් එකක් ලියන්න යන තමයි ලෑස්ති වෙන්නේ. අපේ IT ඩිප්ලෝමා එකේ ෆයිනල් එක්සෑම් එක තමයි අද තියෙන්නේ. ඉතින් මම මගේ එක්සෑම් බෑග් එක තමයි ලෑස්ති කරගන්නේ. ඉතින් මුලින්ම ඕනේ ඇඩ්මිෂන් එක අනිවාර්යෙන් අමතක නොකර ඇඩ්මිෂන් එක දාගන්න ඕන. ඒ වගේම ඉතින් මගේ පෑන් ඒවා මේවා ඔක්කොම තියෙන මගේ පර්ස් එක. ඊට පස්සේ මේ දවස්වල වහින්න නිසා අනිවාර්යෙන් කොඩයක් ඕන වෙනවා. ඊට පස්සේ මගේ ID එක තියෙන මගේ පර්ස් එකේ. ඉතින් මම පර්ස් එකත් අනිවාර්යෙන් අරන් යනවා. ඊට පස්සේ ගිහිල්ලා බලා ගන්න ඕන වුණොත් නෝට් එකක් ගත්තා. ඉතින් මේ තමයි මගේ ෆයිනල් අවුට්ෆිට් එක. ඉතින් ඔයාලා මේ දැක්කේ අපේ ජයතිලක හොස්ටල් එකට පේන ලස්සන view එක. ඉතින් මේ මගේ යාළුවෝ ටික අපි කට්ටියම තමයි එක්සෑම් එකට යන්නේ. ඉතින් මුලින්ම බුද්ධ සාදුට වැඳලා ආශිර්වාද ලබාගෙන අපි කට්ටිය හොස්ටල් එකෙන් පිට වුණා. මගේ හද කියවන්න නියාමී ගැඹුරු තැන ආදරේ උතුරන්න. ඉතින් මේ තමයි අපේ අභ්‍යන්තරේ ගර්ල්ස් හොස්ටල් ගොඩාක්ම තියෙන්නේ. මෙතන තමයි 3rd year 4th year කියන years වල ගර්ල්ස් වලට තමයි මේතන තියෙන හොස්ටල් හම්බ වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ධර්මාරාමේ හොස්ටල් එක. අර ඉස්සෙල්ලා ඔයාලා දැක්කේ මැනේජ්මන්ට් එකේ අයට හම්බෙන හොස්ටල් එකක්. ඉතින් අපි ඇවිදගෙන තමයි යන්නේ. මොකද DIT එක තියෙන්නේ පයින් යන දුර, කැම්පස් එක පල්ලෙහා, මැනේජ්මන්ට් එකත් පල්ලෙහා. ඉතින් මේ ගේට් එකෙන් තමයි අපි යන්නේ. මේ තියෙන්නේ human faculty එක. human faculty එකේ lectures තියෙන්නේ මෙතන තමයි. අපි දැන් බලමු එතන view එක ගැන පොඩ්ඩක් කියන්නම්. කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාපීඨය සහ මානව ශාස්ත්‍ර පීඨයට තේරී පත්වන සියලුම විද්‍යාර්ථීන් සඳහා මේ IT ඩිප්ලෝමා එක නොමිලේ ලබා දෙනවා. ඉතින් මේ වගේ ගොඩාක් අමාරු කාලයකදී මේ වගේ ඩිප්ලෝමා එකක් නොමිලේ ලබා දෙනවයි කියන්නේ ලොකු සහයෝගයක්. මොකද ඩිප්ලෝමා එකක් පිටින් කරන්න ගියොත් ලොකු මුදලක් වැය වෙනවා. ඉතින් ඇකඩමික් අස්සේ වුණත් අපි මේ ඩිප්ලෝමා එකක් කරගත්තා. ඉතින් මේ තියෙන අපේ අධ්‍යයනාංශය. ළඟදිම ඔයාලට අපේ අධ්‍යයනාංශය කියන්නේ මොකක්ද, ඒ වගේම මේ සබ්ජෙක්ට් එක කොහොමද වැඩිත් වෙන්නේ කියන දේවල් ගැන මම අනිවාර්යෙන් ඔයාලට අරගෙන එන්නම්. ඉතින් මේ තියෙන්නේ ICCMS එක. විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයෙක් නම් අනිවාර්යෙන්ම මේ තැන දැනගෙන ඉන්න ඕන. මොකද අනිවාර්යෙන්ම මොකක් හරි හේතුවකට මෙතෙන්ට එන්න වෙනවා. අපේ රිසල්ට් ඒ වගේ හැම දෙයක්ම අප්ලෝඩ් කරන්නේ මෙතනින් තමයි. ඉතින් අපි දැන් එක්සෑම් එකට යන්නේ ගොඩක්ම ළඟ තැනකින්. ඔයාලට කැම්පස් එක පෙන්වන්නත් එක්ක තමයි මම මේ වීඩියෝ එක ගත්තේ. ඉතින් මේ තියෙන්නේ අපේ පුස්කොළ පොත් ඒකකය. ඉතින් ඒක පුස්තකාල හා විඤ්ඤාපන විද්‍යාධ්‍යනාංශයෙන් තමයි පවත්වාගෙන යන්නේ. හෙළබුජුන් එක ගාවින් තියෙන පාරෙන් තමයි අපි දැන් මේ යන්නේ. ඉස්සරහා තියෙනවා අපේ හිල්ටන් එක. හිල්ටන් එක ගාවින් බහැලා මැනේජ්මන්ට් එකත් පහු කරගෙන යනකොට තමයි DIT ලැබ් එක තියෙන්නේ. ඉතින් ඕනම කෙනෙක්ට හොයාගන්න පුළුවන්. එක්සෑම් හෝල් එක ඇතුලේ වීඩියෝ එකක් මට ගන්න බැරි වෙයි. ඉතින් මම DIT ලැබ් එක ගාවට යනකම්ම වීඩියෝ එක මෙතන තියෙනවා. එක්සෑම් හෝල් එකට නම් අනිවාර්යෙන් ෆෝන් ගෙනියන්න බෑ. මොකද අපි යනකොටම එතන අපිට ෆෝන් තියන්න වෙනම තැනක් තියෙනවා. එතනින් තියන තමයි යන්නේ. ඉතින් මම ආපු ගමන් මගේ බෑග් එක තියලා එක්සෑම් එකට ඕන බට් එක ගත්තා. එහෙනම් මම එක්සෑම් එකටත් ගිහින් එන්නම්. එහෙනම් මම vlog එක මෙතනින් ඉවර කරනවා. මම ගිහින් එන්නම්. බයි. පරිස්සමෙන් ඉන්න.